attend to that. Thank you. I say, Chandravan sir. Sir. I say, Chandravan sir. Southland වලට අපි ආපු chicken supply එක ප්‍රමාද වෙලාලු. ඒගොල්ලෝ මට දැන් ෆෝන් කෙරුවා. සර් ලොරි ටික ගියේ ටිකක් ලේට් වෙනවා සර්. I say. ඔය හේතු කාරණා වලින් මට වැඩක් නැහැ. මට වෙලාවට තිතට වැඩ ඕනේ. මට ඔය උපාධිය අරන් බෑම් වැඩක් නැහැ. වෙලාවට වැඩ කරන්න බැන්න නම් අස්සලා යනවා නේද? I say. 100 ගණන් මිනිස්සු එළියේ ඉන්න තුට්ටු දෙකට වැඩ කරන්න. ආයෙ මට කම්ප්ලේන්ට් එකක් ආවොත් මට දොස් කියන්න එපා. ඩ්‍රයිවර්ස්ලා මට නිදහසට කරන්න ඕනේ නෑ. වැඩ විතරයි ඕනේ. පේනවනේ හැම තැනම බිස්නස් වැටෙනවා. ඒ ඇයි කියලා මම දන්නවා. I say දවසේ කුකුල් පෙට්ටක් බලලා මට කිව්ව හැකි කිලෝ කීයකින් වැඩි වෙනවද කියලා. තමුසේ දිහා බලලා මට කිව්ව හැකි තමුසේ මෙතනට ගැලපෙනවද නැද්ද කියලා. තමුසේ අනිසරේ ගෙදර යන්න බලාගෙන වැඩ කරනවා. Good morning sir. Morning. PC ළඟ ඉන්නවද කවුරු? කවුරුවත් නැහැ sir. සර්ට එන්න කිව්වනේ. සර් යන්න. Thank you. Good morning sir. Morning. අර ස්ටාෆ් මීටින් එකේදී මම කිව්වේ ළමයි කීප දෙනෙක් ගැන ලිපි කිහිපයක් ලැබිලා තියෙනවා කියලා. ඔව් සර්. එකක තියෙනවා ටිකක් විශේෂ ලිපියක්. ඒක කාක් කවුරුත් නැතුව කුලී වැඩ කරලා ඉගෙන ගත්ත ළමෙක්. මේක එවලා තියෙන්නේ හාමුදුරු ළමයි. ප්‍රොෆෙසර් අමරනායක වෙල්ෆෙයාර් ඔෆිසර් වෙලා හිටපු නිසායි මම මේක ඔයාට දෙන්නේ. හොඳයි සර්. අනික ප්‍රොෆෙසර් අමරනායක මේ වගේ ළමයින්ට උදව් කරනෝනේ. මේ ළමයා ගැන හොයලා අපිට මොනවාද කරන්න පුළුවන් කියලා බලලා මට වාර්තා කරා. තවත් ලියුම් කීපයක් නම් තියෙනවා. ඒවයි තරම් විශේෂ දේවල් නෙමෙයි. හොඳයි සර්. මම මේක කියලා බලන්න. උඩුවැවේ ගෙදර දිසාලා මේ අර ගහට නැගපු ළමයා ලොකු වැඩද මල්ලි? පුතා අදත් කෝල් කරා. මං කිව්වා මාළිට කතා කරන්න කියලා. එයා දැන් මට කතා කරන අඩුයිනේ අක්කේ. ඔයාගේ ලෝකඩුව මට දැන් මම වදිනවා. මගේ තරුණ කාලේ මං ළමයි වෙනුවෙන් කැපෙහිරුවා. දැන් රිටයර් වෙලත් මට සනසෙල්ල ඉන්නේ නැහැ. අක්කා මොනවද අපේ ප්‍රශ්න බදාගෙන ඉන්නේ? අක්කට පුළුවන් අක්කගේ වැඩ බලාගන්න. මගේ වැඩක් බලාගෙන ඉන්න මට කියලා වෙන කවුද ඉන්නේ? අක්කව බන්දලා දෙන්න ඒ දවස්වල තාත්තා මොන්න තරම් මහන්සි වුණාද? අක්කමනේ කිව්වේ තනිකඩ ඉන්න ඕනේ කියලා.
හෙට 11ට එයාපෝට් යන්න ඕනේ. එච්චරයි. අම්මේ ඔය යනවා. ඒක බින්දන්න. දැන් එපා අම්මේ. දාඩිය දාගන්න. තාත්තට කියලා යන්න. තාත්ති මම පාටි එකක සිං කරන්න යන්නේ කියලා. මොකද්ද මේ අම්මා කිව්වේ? කවුද බොයි කෙනෙක් ගැන? ඒක තාත්තට සීරියස්ලි ගන්න එපා. අම්මේ මේක සූර බිස්නස් කාර්යයක් මිසක් මට වෙන කවුරුවත් මේ කාලේ වටින්නේ නැහැ. මේ ආචාර්ය මහාචාර්ය කියන මිනිස්සුන්ගේ පඩි මං කුකුල 5 දිනක් විකුණලා හම්බ කරනවා. හරි තාත්තට මං ආව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්කෝ. මම යනවා. අර්ථමේ